වාහනවල ආරම්භය සමග ඒවාට ඉන්ධන සැපයූ ආකාරය මෙන්ම එම උපකරණ නිර්මාණය කළ ආකාරය පිළිබඳව ඔබ අසා තිබේද? වාහනවල ආරම්භය ජර්මානු ඉංජිනේරුවෙකු වූ කාර්ල් බෙන්ස් විසින් 1886 දී රෝද 3කින් සමන්විතව සාදන ලදී. හෙන්රි ෆෝර්ඩ් විසින් 1913 දී සාදන ලද මොඩල් T නම් මෝටර් රථය වෙළඳපොළට එළි දක්වන ලදී. එය මිලදී ගැනීමට බොහෝ ධනවත් පිරිස් සූදානමින් වී සිටියා. මේ අතර මේවා සඳහා ඉන්ධන අවශ්‍යතා යන ගැටලුවද මතුවුණා. එයට පිළියමන් ලෙස කාරණිකුත් නොබෝ දිනකින් ඉන්ධන පිරුහුම් මල් 1,50,000කට ආසන්න වශයෙන් මුළු රට පුරා ව්‍යාප්ත වීමට පටන් ගත්තා. මෙමගින් මිනිසුන් නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසා දුන්නා. මේවට ඉන්ධන දිනකට ගැලුම් බිලියන 3ක අවශ්‍යතාවය මේ විනුවට පැන නැගීමට පටන් ගත්තා. මේවට පිළිතුරු සඳහා ඉංජිනේරු විද්‍යාව විසින් නව සොයා ගැනීම් සිදු කිරීම ආරම්භ කරන ලදී. මේ යුගයේදී ලාම්පු හා උදුන් භාවිතා කිරීමට යොදාගත්තේ භූමි තෙල්ය. මේ ඉන්ධනයක්ද වන නිසා වෙළඳසැලකට ගොස් භූමි තෙල් මිලදීගෙන පුනීලයක් ආධාරයෙන් තම වාහනයට පිරිවිය යුතුය. මේ ආකාරයෙන් භයානක වූ නිසා නව නිපැයුම්කරුවෙකු වන සිල්වනස් බවුසර් විසින් මේ සඳහා ගැලපෙන පොම්පයක් සාදන ලදී. මේ අතින් ක්‍රියාත්මක කළ හැකි යන්ත්‍රයක් වූ අතර එක් වටයක් මෙය කැරකවීම මගින් ඉන්ධන ගැලුම් එකක් පමණ ලබාගත හැකිය. මේ ඉක්මනින් නගර වීදිවල ආරම්භ කළ අතර වෙනත් පුද්ගලයෙකු විසින් මෙම ක්‍රියාත්මක කළ නිසා පාරිභෝගිකයා සැබවින්ම ඉන්ධන ලබා ගත්තේද යන්න සොයාගත නොහැකි විය. මෙයට පිළියමක් ලෙස වසර කිහිපයකට පසු දෘශ්‍යමාන පොම්පයක් සාදන ලද අතර එය ක්‍රියාකරු මගින් පොම්පය මුදුනේ වීදුරු ටැංකියකට ඉන්ධන පොම්ප කර එය මැනගත් පසු එහි ඇති සිදුරක් මාර්ගයෙන් ගුරුත්වාකර්ෂණය ඔස්සේ ඉහළ සිට පහළට පැමිණ පාරිභෝගිකයාගේ මෝටර් රථය තුළට ඉන්ධන ගමන් කරයි. මෙම කාලය තුළ මෝටර් රථ 8,000ක් පමණ පැවතුනද වසර 12කට පමණ පසු එම සංඛ්‍යාව මිලියන 1.2 දක්වා වැඩි වුණි. මේ නිසා ඉන්ධන පොම්ප අතර විශාල වාහන තදබදයක් ආරම්භ වී ගැලුම් 50ක් පමණක් පවතින මෙම ටැංකිවලට මෝටර් රථවල ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි විය. එම නිසා වාහන අනතුරුද සිදු වුණි. 1913 වසරේදී පමණ ගල්ෆ් ප්ලේ සමාගම විසින් පීට්ස්බර්ග්හි පළමු කැපූ ඉන්ධන පිරුම් මළ විවෘත කළේය. ඔවුන් විශාල භූගත ටැංකියක් මගින් එකවර පොම්ප 6කින් ඉන්ධන ලබා දුන් අතර පළමු දිනයේ ගැලුම් 30ක් පමණ අලෙවි කරන ලදී. නමුත් 1920 වන විට බොහෝ මෝටර් රට භූමි තෙල් සිට පෙට්‍රල්වලට මාරු වී තිබුණි. එය වඩාත් පහසුවෙන් දෙවී ගිය හා වඩාත් කාර්යක්ෂම වූ බැවිනි. නමුත් මේ භාවිතයේදී ගැටලුවක් පැන නැගුණි. භූමි තෙල සෙල්සියස් 38 දී පමණ වාෂ්ප වායු ගෝලයට පිට කරන අතර පෙට්‍රල් ඍණ සෙල්සියස් 40 දී පමණ වාෂ්ප වායු ගෝලයට පිට කරයි. මෙම නිසා වායු ගෝල දූෂණය වන අතර එක් කුඩා ගිනි ඇල්ලකින් පවා මුළු ප්‍රදේශයම ගිනි තැබීමේ හැකියාවක් තිබුණි. එයට පිළියමක් සොයන තුරු පුහුණු සේවකයන් විසින් ඉන්ධන ලබා දුන් අතර මේ කාලවකවානුව තුළ ඉන්ධන පිරහුම් මල්වල අයිතිකරුවන් ඉන්ධන මිල අඩු කිරීමට අකමැති වී ඔවුන්ට අවශ්‍ය පරිදි ඒවා විකුණුම් කරන ලදී. මේ නිසා 1948 දී ෆ්‍රැන්ක් ඔල්රිච් පළමු ස්වයං සේවා ඉන්ධන පිරහුම් මල විවෘත කළේය. ගැලුමක මිල 23ක් වූ අතර ෆ්‍රැන්ක් විසින් මේ 18ට ලබා දුන්නා. නමුත් පාරිභෝගිකයන් හට ඔවුන්ගේ ඉන්ධන ටැංකිය පිරී ඇති බව ඔවුන්ට සොයාගත නොහැකි නිසා ඉන්ධන පිරවුම් මල් වල බිම පුරා ඉන්ධන විසිරී ගියේ. එබැවින් රට පුරා ස්වයං සේවා ස්ථාන තහනම් කරන ලදී. මෙයට ඉංජිනේරුවන් විසින් ස්වයංක්‍රීය වසා දැමීමේ කපාටයක් ඉදිරිපත් කළහ. ඉන්ධන සපයන කොටස තුළ තරල යාන්ත්‍රික ප්‍රාවීමක් වන අතර එය මෝටර් රථය තුළ ඉන්ධන පිරී ගිය පසු ඉන්ධන ප්‍රවාහය ඉහළ ගොස් වහා වසා දමනු ලැබේ. භූගත ටැංකි තුළ තාමත් එක් විශාල ගැටලුවක් ඉතුරු වී තිබුණි. ගබඩා කළ පෙට්‍රල් වාෂ්ප එකතු වී දැවෙන වායු තට්ටුවක් සාදනු ලබයි. නැවත ටැංකිය ඉන්ධන පුරවනට වාෂ්ප වායු ගෝලයට එකතු වී විශාල පිපිරීමක් සිදු කළ හැකිය. තවද මෙම ටැංකි වාහනය වලින් සාදා ඇති නිසා ටැංකි කාලයක් සමග විකාශනයට ලක් වී අවට පසට පෙට්‍රල් කාන්දු වන නිසා එය ෆයිබර් ග්ලාස් වලින් සාදන ටැංකි නිර්මාණය කිරීමට සිදුවිය.
ට්‍රක් රථයක් මගින් දින කිහිපයකට වරක් ටැංකිය නැවත පිරවීමට පැමිණෙන විට එය මතු පිට ඇති කපාටයකට සම්බන්ධ වන අතර පෙට්‍රල් ටැංකිය තුළට ගලා යාමට පටන් ගනී. ටැංකිය තුළ මට්ටම 95ක් පමණ පිරී ඇති විට කපාටය ඉහළට පෙරළී ඉන්ධන ගමන් කිරීම නවත්වයි. ටැංකියේ ඇති දෙවන කපාටය මගින් ටැංකිය තුළ ඇති වාෂ්පය නැවත ට්‍රක් රථයට තල්ලු කර විවිධ ක්‍රියාවලි මගින් එය නැවත ඉන්ධන බවට පරිවර්තනය කරයි. ගනුදෙනුකරුවෙකු තම මෝටර් රථයට ඉන්ධන පිරවීමට යන විට ටැංකිය පතුලේ තබා ඇති පොම්පයක් ක්‍රියාත්මක වී පයිපය හා පෙරහන් මාලාවක් කරහා ඉන්ධන බෙදා හරින්නා වෙත ගෑස් යැවීමට පටන් ගනී. එතැන් සිට එය ඉන්ධන ලබා දෙන කොටසට පැමිණේ. මෙම කොටස මෝටර් රථයට අධික ලෙස ඉන්ධන පිරවීමට නොහැකි පටු විවරයකින් යුක්ත වේ. විවරය වටා ඇති කුඩා සිදුරු තුනී පයිපයකින් පහළ කෙළවරේ කුඩා විවරයට යොමු කරයි. ඉන්ධන ගලා යන විට ටෙන්ටුරී නම් ආචරණය හේතුවෙන් මෙහි අඩු පීඩන කලාපයක් සාදයි. මේ නිසා පටු නලය හරහා වාතය උරා ගැනීමට පටන්ගෙන ඒ පෙට්‍රල් සමග මිශ්‍ර වන විවරයට ඇතුළු වේ. පටු විවරයකට සම්බන්ධ තවත් නලයක් මුද්‍රා තැබූ පටලයකින් අඩංගු කුඩා මැදිරියකට යොමු කරයි. ලීවරය එබූ විට එය ඇරෙන අතර ඉන්ධන හරහා ගමන් කිරීමට ඉඩ සලසන කපාටයක් විවෘත කරයි. නමුත් මෙම කොටස රඳවා තබා ගන්නා එකම දේ බෝල බෙයාරින් කට්ටලයකි. මෝටර් රථයේ ඉන්ධන පිරී ඇති විට ඉන්ධන පිටවන කොටස මුදුනේ ඇති සිදුර ආවරණය කරයි. මෙමගින් පද්ධතියට උරා ගන්නා වාතය ගලා යාම නවත්තයි. එබැවින් වැඩි වාතයක් ලබා ගැනීමට ඇති එකම මාර්ගය අනෙක් නලය හරහා වන නමුත් එය සම්පූර්ණයෙන් වසා ඇති අතර එම නිසා මෙම ඍණ පීඩන මුද්‍රා තැබූ මැදිරියෙන් වාතය අඩුවන අතර හිස් අවකාශයක් නිර්මාණය කර පටලය ඉහළට ඔසවයි. බෝල බෙයාරින් දැන් නිදහසේ පහත වැටීමට හැකි අතර එමගින් මුළු ලීවර පද්ධතියම වැටී කපාටය වහලා ඉන්ධන ප්‍රවාහය අමතා දමයි. දශකයෙන් පසු මෝටර් රථ වඩාත් කාර්යක්ෂම වූ අතර ඉන්ධන පිරිහුම් මල් ගන්නද අඩු විය. ඔයාට හිතෙන දේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන ගමන් වීඩියෝ හොඳයි නම් ලයික් කරලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.